අයිබෝවන් යාළුවනේ ඔන්න අපි ආවද හේනට හේනට ඇවිල්ලා බැලුවද ඔයාලව එක යන්න උල්පත බලන්න මම කලින් වීඩියෝ එකේ දැම්මා ඔයාලට මෙහෙම උල්පතක් තියෙනවා අස්සනයි ඒක බලන්න යනවා කියලා එහෙනම් අද ආවේ මේ උල්පත බලන්න එහෙනම් පහළ තමා එනේ පාලම තමා තියෙන්නේ උල්පත එහෙනම් අපි ගිහින් බලමු උල්පත මොන වගේද කියලා ජම්බලන් පොඩ්ඩක් ඉතින් පහළට යන්න තියෙනවා යන්න කියන්නේ කැලයක් කැලේ තමයි තියෙන්නේ ඉතින් ගිහින් බලමු බලන්න යනවනේ අර කන්දේ මාරම ලස්සනක් තියෙන්නේ මේ වටපිටාව පුදුම ලස්සනක් තියෙනවා දැන් අපි පහළට මේ යන්න ඕනේ ඉතින් උල්පත බලන්න පහළම නරහයිරිය තමයි උල්පත තියෙන්නේ දැන් අපි පොඩ්ඩක් ඉතින් කැලේ තියෙනවා එමු පහළට මේ ටිකේ දාලා තියෙන සේරගෙම කුරක්කම් කැපුවා කපල තව ටිකක් තියෙනවා ඉතින් කපන්න යමු යාළුවනේ පහළට මෙතනින් පහළ තමයි උල්පත තියෙන්නේ පොඩ්ඩක් කැලේ මැදින් තමයි ඉතින් යන්න තියෙන්නේ මාරම ලස්සනක් තියෙන යනවනේ වටපිටාව ලෙම් වට වෙලා මාරම ලස්සනක් තියෙන ඉතින් පුවක් තියෙනවා පොල් අඹ හැමදේම තියෙනවා යාළුවනේ ඔන්න ඉතින් යාළුවනේ මේක තමයි උල්පත කියන්නේ මාරම පිරිසිදුවක් තියෙන වතුර මේ පාටට මේකේ අර උඩහින් ලින්දක් කාරලා තිනවා ඒකේ වතුර නම් කිව්ලා ඒකේ වතුර තමයි මේ ඉඳට බේරෙන්න දැන් නම් මාරම ලස්සනක් තියෙන නතන තමයි ලින්ද හාරලා තියෙන්නේ ලින්දක් කාරලා තියෙන මේක මේ සියලුම දෙනා ඉතින් වතුර බොන්නේ මේ ලින්දෙන් තමයි ඉතින් මාරම ලස්සනක් තියෙනවා ළඟේන අපි ආයෙත් හේනට යනවා අපි හේනටත් මේකෙන්ම තමයි පියාවට පස්සේ වතුර බොන්නේ තේ වතුරම හදන්න වතුර අරගෙන මේකෙන් තමයි අරක ඉතින් අර ලිඳේ උඩහින් ඉඳක් කාරලා තියෙනවා ඒ ලිඳෙන් වතුර වැක්කිරෙනවා අර ලිඳට ඒව තමයි අර දියසෙවල් බැඳලා තියෙන්නේ නිකන් කිව්ල වගේ මිදිලා තියෙනවා ගල පහළට එනකම්